Hi guys, good morning. ඉතින් ඔන්න අපි අද පොයේ දවසේ උදේම පන්සල් යන්න හදන්නේ. දැන් පිටත් වෙන්න තමයි හදන්නේ. ඉතින් vlog එකක් කරන්න කියලා හිතුවා. ඒකේ පළවෙනි ක්ලිප් එක තමයි ඉතින් මේ විදිහට ගන්නෙ. ඉතින් අපි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඊළඟට අපි කොහෙද යන්නේ සහ මොකද්ද වෙන්නේ කියලා විස්තරය අපි දාගන්න. එහෙනම් guys අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ. ඉතින් guys ඔන්න අපි බෙල්ලන්විල රජමහා විහාරයට යන්න කියලා පිටත් වුණා. යන ගමන් දැන් පිළියන්දල පහු කරලා යනවා. මේ පාර පිළියන්දල තමයි තියෙන්නේ ITN විසක් කලාපය. ඉතින් ITN විසක් කලාපයේත් එක්කම පිළියන්දල පන්සලේ තියෙනවා ධාතු වන්දනාව වැඩසටහනක්. සහ ඒ වගේම මාර විදියට දන්සල් තියෙනවා guys. යනකොට ඔන්න දැන් අපි බෙල්ලන්විල රජමහා විහාරයට අපි මේ ඇතුල් වෙන එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් අපි පාක් එකට ගිහිල්ලා බයික් එක පාක් කරලා අපි පන්සල ඇතුළට ගිහිල්ලා බුදුන් වඳින්න පටන් ගත්තා. ඉතින් මේ ඉන්නේ මගේ පොඩි මෑ. ඉතින් guys වෙනදා වගේම බෙල්ලන්විල රජමහා විහාරයට සෑහෙන සැදැහැවත් බෞද්ධ ජනතාව එකතු වෙලා තිබුණා. මොකද බෙල්ලන්විල කියන්නේ හරිම ප්‍රසිද්ධ පෞරාණික රජමහා විහාරයක්. එතෙන් කොහොමත් ගොඩාක් කට්ටිය එනවා. විශේෂයෙන්ම මේ වගේ අද වගේ දවසක අපි ඉතින් පන්සල වටේ රවුමක් දාලා වැඳලා කළා සල්ගහ අලියා ඒ ටික ඔක්කොම බලලා ඉවරලා ලොකු සෙනගක් හිටියා සිල් සමාදන් වෙන මේ ඉන්නේ පිරිස. අපි ඒ ටික බලලා ඔක්කොම කරලා ඉතින් පොඩ්ඩක් වාඩි වෙලා ඉඳලා බුදුන් වැඳලා ඔක්කොම කළා. ගයිස් අපි එන්න පිටත් වුණා. මොකද දන්සල් ටික වැඳ ගන්න ඕන හින්දා ආවා. මේ තියෙන අපේ පළවෙනි දන්සල බීම දන්සලකින් අපි අපේ ගමන ආරම්භ කරේ. ගයිස් ඉතින් කොච්චර අමාරුකම් ආර්ථික අපහසුතාව රටේ ප්‍රශ්න ලෝකේ ප්‍රශ්න තිබුණා සිංහල බෞද්ධ මිනිසු කියන්නේ ආගමට දහමට පින් කටයුතු වලට ගොඩාක් මුල් තැන දෙන ජාතියක්. ඉතින් අපි දන්සල් එකක්වත් මිස් කරේ අපිට පුළුවන් හැම එකටම සහභාගී වුණා. කාල පොලිමේ ඉඳලා පිළිවෙලකට ඒවට අපි සහභාගී වුණා. මොකද ඒගොල්ලෝ දෙන දේ අපි අනිවාර්යයෙන්ම කන්න ඕනේ. අපි කිරිබත් දන්සලකට තමයි මේ සෙට් උනේ. මාරම රසයි ගයිස් මේක නම් කියන්න ඕනේ. පොලිමේ ඉඳලා පිළිවෙලට කිරිබත් අරගෙන කිරිබත් කාලා අපි දවසම ඇවිත් එක තමයි කරේ. මොකද ගෙදර ආවේ නැහැ. ඇත්තට මුදී ගියාට පස්සේ ආයෙ හවස් වෙනකම්ම ගෙදර ආවේ නැහැ. මොකද හැමදාම නෑ මේ වගේ දවසක්. ඉතින් පොයක් දවසට තමයි තියෙන්නේ. ඊට පස්සේ අයිස්ක්‍රීම් දන්සලට සහභාගී වුණා. මේක මම දන්න කියන යාළුවෙක්ගේ මේකෙත් පොලිමේට ඉඳලා අයිස්ක්‍රීම් එක රස බලලා ආවා. ඉතින් අපි ඊට පස්සේ කෙලින්ම අපි පිළියන්දල පැත්තට යනකොට අපිට දන්සලක් හම්බ වුණා. මේක නම් මතක් කරන්න ඕනේ. මොකද හයිඩ්‍රාමනික ළඟ තිබුණ බත් දන්සල පොලිමේ අංක 1ට හිටියේ අපි කවුරුත් හිටියේ නැහැ පටන් ගන්න වෙලාවේ. ඊට පස්සේ තමයි පොලිම සෙට් වෙන්න ගත්තේ. ඉතින් ගයිස් මෙතන කහබත් දන්සලක් දුන්නේ හරිම රසයි. පටන් ගන්නකොටම අපි හිටියේ පොලිමේ එක මාරම රසයි. කහබත්යක් තමයි හදලා තිබුණේ. හරිම රසට පිරිසිදුවට පිළිවෙලට ඒවා සංවිධානය කරලා තිබුණේ. සංවිධායක මණ්ඩලයටත් ඒ හැමෝටම ස්තුතියි. මොකද තව කෙනෙක්ගේ බඩකට බඩගින්නක් පුරවනවා කියන එක ලොකු පින් සිද්ධ වෙන වැඩක්. ඒ වගේම මතක් කරන්න මෙතන පිළියන්දල පොලිස් ස්ථානයේ විසින් සංවිධානය කරලා තිබුණ බීම දන්සලා ඒක න අගේ කරන්න ඕන දෙයක්. මොකද එක වාහනයකට එක බස් එකකට එක කාර් එකකටවත් යන්න දුන්නේ නැහැ. ට්‍රැෆික් රාලහාමිලා නවතර කරලා හැමෝම නතර කරලා හැමෝටම දුන්නා. බස් ඇතුළට පවා බීම සහ බිස්කට් පැකට් අරගෙන ඉන්න ඔෆිසර්ස්ලා නැගලා ඒ හැමෝටම දුන්නා. ඉතින් ගයිස් ඒක ඉවර වෙලා අපි ඊට පස්සේ කඩලා දන්සලක් සෙට් වුණා. ඒකට ගිහිල්ලා ඊට පස්සේ අපිට හම්බ වුණා සව් දන්සලා. ඉතින් මේකත් තමයි සව් දන්සලට ගිහිල්ලා මෙතන අපිට හැම එකම ඇත්තටම අපි ක්ලිප්ස් ගත්තේ නැහැ. මොකද දන්සල් ලංකාවේ ඉතින් දන්නවනේ මාරම දන්සල් තෝගයක් තියෙන්නේ. මාළු පාන් එකකත් රස බලලා ඊට පස්සේ අපිට මාළු පාන් එක කාලිවල අපි ගයිස් ෂෙඩ් එකට ගියා තෙල් ගන්න කියලා මාරම පොලිමක් හිටියේ. මං හිතන්නේ මේ විසක් එක හින්දා වෙන්න ඕනේ මෙච්චර පොලිමක් තියෙන්නේ. ඊට පස්සේ අපි තෙල් ටිකක් ගහගෙන පිළියන්දල ITN විසක් කාලාපේ බලන්න කියලා ගියා ගයිස්. අපි ගියව කලින් විලාසනේ වැඩි හින්දා අපි ආයෙ හරවගෙන ආවා. මොකද ඊළඟ දවසේ යන්න අපි කල් දාගත්තා. දන්සල් තිබුණා බත් දන්සල් එහෙම කිලෝමීටර් 2-3 පොලිම හිටියා ගයිස්. අපි ඇත්තටම හිටියේ නැහැ. අපි ආවා හෙට යන්නම් කියලා කල් දාගෙන අපි ආවා. මේ තියෙන ස්ටෑන්ඩ් එකේ ඉඳලා ගත්තාම තියෙන එක්ස්පීරියන්ස් එක. එනින් ගමන් ගයිස් අපිට සෙට් වුණා. සීනි සම්බෝල පාන් එකක්. ඉතින් ඒකේ රස බලලා එහෙම ආවා. ඉතින් guys thank you so much වෙනදා වගේ මගේ channel එකත් එක්ක රාජපක්ෂ diaries එක එකතු වෙලා ඉන්න ඕගොල්ලොන්න මතක ඇතුවේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. Thank you so much guys.